ජොහන් තුමාගේ සුවිශේෂයේ 12 වන පරිච්ඡේදයේ පළමුවන වගන්තියේ සිට 11 වන වගන්තිය දක්වා ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර උන්වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළසේක. ඔහු උන්වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙල කළහ. මාර්තා උපස්ථාන කළාය. ලාසරස් උන්වහන්සේ සමග කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි. එවිට මරියා ඊතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන උන්වහන්සේගේ පාදාලේප කොට ඇගේ හිසකෙස් කලමින් පිස දැම්වාය. එහි සුවඳින් ගේ පිරී ගියේය. එවිට උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් වූ උන්වහන්සේ පාවා දීමට සිටි ජූදස් ස්කාරියොත් කතා කොට මේ විලවුන් රිදී කාසි 300කට විකුණා දිලිඳුන්ට නුදුන්නේ මන්දැයි ඇසීය. ඔහු මෙසේ කිව්වේ දිලිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව ඔහු සරක වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දේ සොරා ගන්නට පුරුදුව සිටියේය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈය තබා ගත්තාවේ. දිලින්දෝ නම් ඔබ සමග නිතරම සිටිති. එහෙත් මම ඔබ සමග නිතරම නොසිටිමි වදාළසේක. ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටි බව අසා උන්වහන්සේ දැකීමට පමණක් නොව උන්වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් දැකීමටද පැමිණියහ. එබැවින් ලාසරස්ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ. මන්ද ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක්ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසාය. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද දින සුපුවත තුළ අපි දකිනවා ජේසුස් වහන්සේ සදවසකට පෙර, ඒ කියන්නේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර උන්වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානිය නම් ග්‍රාමයට වැඩම කරනවා. බෙතානිය ස්වාමින් වහන්සේට කිසිසේත්ම ආගන්තුක තැනක් නෙමෙයි. ස්වාමින් වහන්සේ හොඳාකාරවම මේ බෙතානිය දන්නවා. ඒ නිසා උන්වහන්සේ භෝජන සංග්‍රහයකට සහභාගී වෙනවා. මාර්තා තමයි මේ හැම කෙනෙකුටම උපස්ථාන කරන්නේ. ඒ වගේම තමයි ලාසරස් මාර්තාගේ සහෝදරයා ජේසුස් වහන්සේත් සමග භෝජන සංග්‍රහයට සහභාගී වෙනවා. ප්‍රේමවන්තේනි, මෙතන සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. එනම් මරියා මාර්තාගේ සහෝදරිය ඊතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන ජේසුස් වහන්සේගේ පාද ආලේප කරන්නට පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඇගේ කෙස් කලමින් උන්වහන්සේගේ පාද පිස දැමුවා. ඒ සුවඳින් මුළු ගෙයම පිරීලා ගියා. ප්‍රේමවන්තේනි, මේ අවස්ථාවේදී ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් වූ ජූදස් කතා කරලා කියනවා, අපරාධේ මේ වටිනා සුවඳ විලවුන් ඇයි මේ විදිහට නාස්ති කරන්නේ? මේ විලවුන් රිදී කාසි 300කට විකුණලා දිලිඳුන්ට දෙන්න තිබුණා. ඇයි එසේ නුදුන්නේ? ඔහුගේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අවංක ප්‍රශ්නයක් නෙමෙයි. මොහු මෙසේ අහන්නේ මුදල් වලට තිබුණු කෑදරකම නිසා. ඔහු සොරෙක් නිසා දිලිඳුන් ගැන ඔහුට කිසිම කැක්කුමක් තිබුණේ නැහැ. ඒ වෙනකොටත් ඔහු පොදු මුදල් පසුම්බිය බාරව හිටියා. මේ මුදල් පසුම්බියෙන් සල්ලි හොරකම් කරන්නට පුරුදු වෙලා හිටියේ. එහෙමනම් ජුදාස් කියලා කියන්නේ සල්ලි වලට කෑදර මිනිහෙක්. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ වරක් පැවසුවා, ඔබට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට බෑ. ඔබ එක්කෙනෙකුට ආදරය කරනවා, අනිත් කෙනාට වෛර කරනවා. ස්වාමින් වහන්සේ පැවසූ දේ සත්‍යයක්. ඒ අද දවසේදී අපි හැම කෙනෙකුටම අවබෝධ කරගන්නට පුළුවන්. ජූදස් හැමතිස්සෙම උත්සාහ කරේ ස්වාමින් වහන්සේට ආදරය කරන්නට නෙමෙයි. ඔහු මිල මුදල් වලටයි ආදරය කළේ. එතන තමයි ඔහුගේ ඉරණම තීරණය වුණේ.
ස්වාමීන් වහන්සේ ජුදාස්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. ස්වාමීන් වහන්සේ මොනවද පවසන්නේ? ඇයට කරදර නොකරන්න. මාව භූමදාන කරන දවස සඳහා ඇය එය තබාගත්තාවේ. මේ සුවඳ විලවුන් ඇය උන්වහන්සේව භූමදානය සඳහා තබාගත්තාවේ කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ පවසනවා දිලින්දෝ නම් ඔබ සමග නිතරම සිටිනවා. ඒත් මම ඔබ සමග නිතරම නොසිටිමි. ප්‍රේමවන්තේනි, දිලින්දෝ ඔබත් මාත් සමග හැම වෙලාවෙම ඉන්නවා. අපිට පුළුවන් ඒ අයට උදව් කරන්නට. අපිට පුළුවන් ඒ අයව නගා සිටුවන්නට. ස්වාමීන් වහන්සේ මේ වගකීමත් අපිට අවබෝධ කරලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ තවත් යථාර්ථයක් පවසනවා මම ඔබ සමග නිතරම සිටින්නේ නැහැයි කියලා. ස්වාමීන් වහන්සේ දැන් සූදානම් වෙන්නේ උන්වහන්සේගේ ගමන යන්නට. ප්‍රේමවන්තේනි, ඊය తాවකාලික සමු ගැනීමක්. ස්වාමීන් වහන්සේ දින 3කින් නැවත නැගිටිනවා. උන්වහන්සේ සදාතනයි. උන්වහන්සේ සදාතනිකව අප සමග වැඩ සිටිනවා. එසේනම් ස්වාමීන් වහන්සේ අද අපිට ඉඟියක් දෙනවා. එනම් මරණයෙන් පසු අපි හැම කෙනෙකුටම උත්ථානයක් තියෙන බව. ප්‍රේමවන්තේනි, පැහැදිලිව තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ පවසන්නේ සත්‍යය. අපි හැම කෙනෙක්ම සුදෝ සතියට පා තබලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේත් සමග මේ ගමන අපි යන්නට ඕන. ස්වාමීන් වහන්සේ මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කරනවා. ඒ විතරක් නෙමේ, සුවිශේෂයේ සඳහන් වෙනවා ලාසරස්වත් මරන්නට ඔවුන් කුමන්ත්‍රණය කළා. ඒ මන්දයත් ඔවුන් හිතුවා ඔවුන්ගේ තැන ඔවුන්ට නැති වෙයි කියලා මේ ස්වාමීන් වහන්සේ නිසා. ප්‍රේමවන්තේනි, අද සමාජයේත් මෙවැනි වාතාවරණයක් අපිට දක්නට ලැබෙනවා. තමන්ගේ වස්තුව, දේපල, ධනය රැකගන්නට මිනිස්සු මහා පරිශ්‍රමයක් යොදනවා. සමහර වෙලාවට ඔවුන් ස්වාමීන් වහන්සේ අමතක කරනවා. ස්වාමීන් වහන්සේ අමතක කරලා අපිට ගමනක් යන්නට බෑ. සේනම් ස්වාමීන් වහන්සේ අද අපිට පෙන්වා දෙන ආකාරයට අපි හැම කෙනෙක්ම සූදානම් වෙමු ස්වාමීන් වහන්සේත් සමග විජයග්‍රාහී උත්ථානයකට. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලද්දී මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.